ආයුබෝවන් තෙරුවන් සරණයි ආයුබෝවන් ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබව ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඇස්ට්‍රෝ විත් නයන YouTube නාලිකාවටත් ඔබ ආදරෙන් පිළිගන්නවා. ඉතින් මෙච්චර කාලයක් ඔබගේ දැනුම අවබෝධය පෝෂණය කරන්නට මම කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා ඇති මම කවුද කියලා. මම නයන බාදනගේ. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ ජ්‍යොතිෂයේ සම්බන්ධ ශාස්ත්‍රයේ කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම තමයි ජ්‍යොතිෂ ගුරුවරයෙක් හැටියටත් කටයුතු කරනවා. ඒ වගේම මේ පාරම්පරික ශාස්ත්‍ර රැක ගැනීම වෙනුවෙන් කැපකිරීමක් මම කරනවා. ඒක මම මේ කියන්නේ මගේ චිත්ත ප්‍රීතිය සඳහා සතුට උදෙසා. මම මේ දේ කරන්නේ ඒ නිසා. හරි. එතකොට දැන් අපි සමාජයේ යනකොට අපිට නිතර ඇහෙන කාරණා කීපයක් තියෙනවා. ඉතින් ගොඩාක් අය මේ ශාස්ත්‍රය නොදන්නා කම නිසා මේ ශාස්ත්‍රයෙන් වැඩක් ගන්නෙ නැහැ, ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඉතින් ඒකට ගොඩාක්ම හේතුව තමයි නොදැනුවත්ම කම. කියන්නේ අවබෝධයක් නැතිකම. මේ සම්බන්ධයෙන් කරුණු කාරණා හොයන්නේ නැතුව අවිචාරවත්ව අදහස් ප්‍රකාශ කිරීම. අන්න ඒ වගේ දෙයක් ගැන තමයි අද මම කියන්නේ. ඉතින් ඒ කාරණේ තමයි බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි අපි පොරොන්දම් බලලා විවාහ වුණා. හැබැයි පොරොන්දම් 100%ක් ගැලපුණා. විවාහය සාර්ථක වුණේ නැහැ. විවාහය අසාර්ථක වුණා. තව පිරිසක් කියනවා අපි පොරොන්දම් බැලුවෙත් නැහැ. හැබැයි අපේ විවාහය සාර්ථකයි. අන්න ඔය ආකාරයෙන් ආකාර දෙකටම මේ ජ්‍යොතිෂයට චෝදනාවක් එල්ල කරනවා. ඒකෙන් ව්‍යංගෙන් අදහස් කරන මේ ශාස්ත්‍රය කියන්නේ බොරුවක්, මිත්‍යාවක් කියලා. හරි. එතකොට ඔන්න දැන් ඔබට මාතෘකාව දැන් පැහැදිලි. එතකොට අද කතා කරන්නේ පොරොන්දම් නිවැරදිද නැත්නම් වැරදිද කියන කාරණේ. පොරොන්දම් කියන කාරණේට එන්න කලින් අපි පොරොන්දම් බලන්නේ ඇයි කියලා ටිකක් කල්පනා කරොත් ඔබට මොකද හිතෙන්නේ? පොරොන්දම් බලන්නේ විවාහයක් කරමුණු කරගෙන. ඒ කියන්නේ තැන් දෙකක, ගෙවල් දෙකක ජීවත් වෙච්ච දෙන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් එක ගියකට ඇවිල්ලා ජීවත් වෙන්නට දරන අරමුණක් සාර්ථක වේද අසාර්ථක වේද කියලා බලන එක තමයි පොරොන්දම් බැලීමෙන් සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? අන්නේ එතනදී අපි විවාහයක් කියලා බලනවා. විවාහයෙන් පස්සේ අපේ ධනය වැඩි යන්නට ඕන. අපේ බලය වර්ධනය වෙන්නට ඕන. අපේ දරුමල්ලෝ ලැබිලා අපේ ශක්තිය වර්ධනය වෙන්නට ඕන. අපේ රැකගත්ත පරම්පරාවෙන් ආපු ශිල්ප ශාස්ත්‍ර පරම්පරාවට ගෙනියන්නට ඕන. ඔන්න ඔය ආකාරයේ නොඑක ආකාරයේ අභිලාෂයන් බලාපොරොත්තු පොදි බැඳගෙන තමයි දෙන්නේ විවාහයට ඇතුල් වෙන්නේ. අන්නේ විවාහයට ඇතුල් වෙනකොට තෝරාගත්ත කරුණු කාරණා 20ක් යටතේ බලනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් 8ක් කෙරෙහිත් අවධානය යොමු කරනවා. එතන මොනවාද මේ බලන්නේ? පළවෙනිම කාරණේ තමයි දෙදෙනාගේ කායික ගැළපීම. කායික වශයෙන් ගැළපෙනවාද කියන එක බලන එක. කායික වශයෙන් ගත්තොත් එimhe ඔබ හිතන කායිකත්වය නෙවෙයි. අපේ මේ ශරීරය ගත්තම ශරීර පුද්ගලයාට වෙනස්. දැනෙන උෂ්ණත්වය ඊට පස්සේ අපේ ශරීරයෙන් පිටවන දහදියත් එක්ක හෝ නැතුව හෝ පිටවෙන ගන්ධය ඔන්න ඔය කාරණේ ශාරීරික වශයෙන් කොතරම් ගැලපෙනවාද කියන කාරණේ අපි බලනවා. ඒ වගේම තමයි මානසික වශයෙන් දෙන්න කොතරම් ගැලපෙනවාද කියන කාරණේත් බලනවා. ආත්මාර්ථකාමීද පරාර්ථකාමීද කාරුණිකද නැත්නම් නපුරුද උත්සාහවන්තද අලසකාමීද සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්ද එහෙම නැද්ද සහකම්පනයක් තියනවද එහෙම නැද්ද ආදරණීය හැඟීම් පහළ වෙනවද එහෙම නැද්ද ඔන්න ඔය කරුණු කාරණා ටික තමයි මානසික ගැළපීම යටතේ බලන්නේ. ඊළඟ කාරණේ තමයි විවාහක දෙන්නගේ ලොකුම දේ බලාපොරොත්තු වෙන දේ තමයි සම්භෝග ප්‍රීතිය. විවාහයෙන් පස්සේ දෙන්න ලිංගික වශයෙන් සතුටටපත් වෙනවාද කියන කරුණු කාරණා බලනවා. ඔන්න ඔය කාරණා තුන යටතේ ගැනෙන කාරණා 20ක් හොයලා බලනවා. ඉතින් ඒවට අපි කියන පොරොන්දම් කියලා. පොරොන්දම් කියන්නේ
අපි ගත්තොත් නැකත් පොරොන්දම ගත්තොත් උදාහරණයක් ඇටියට දෙදෙනාගේ සිතුවිලි වල ගැළපීම බලනවා. ඊළඟට ඝන පොරොන්දම ගත්තොත් එimhe දෙදෙනා විවාහ වෙලා එක ගෙදරක ජීවත් වෙනකොට ඇති වෙන දෙදෙනාගේ සමගිය සාමදානය ගැන බලනවා. ඊළඟට මහේන්ද්‍ර පොරොන්දම ගත්තොත් එimhe විවාහයෙන් පස්සේ දිනු වෙනවාද පරිහානියටපත් වෙනවාද කියන කාරණේ බලනවා. ඊළඟට ස්ත්‍රී දීර්ඝ පොරොන්දම පුරුෂයාට ස්ත්‍රිය සම්භෝග ප්‍රීති අවස්ථාවේදී ලිංගික වශයෙන් තෘප්තියටපත් කළ හැකිද නොහැකිද උපක්‍රමයෙන් කර හැකිද කියන කාරණා බලනවා. ඊළඟට දෙදෙනාගේ ආයුෂය ගැන බලනවා. ආයුෂ පොරොන්දම. ඒ වගේම දෙදෙනාගේ වර්ණ පොරොන්දම. ඒ කියන්නේ දෙදෙනාගේ සමාජ පසුබිම අනුව ගැලපෙනවාද පෞල් පරිසර අනුව ගැලපෙනවාද කියලා බලනවා. ඊළඟ ලිංග පොරොන්දම. ලිංගික කාර්යයේදී කවුද ක්‍රියාකාරීත්වයෙන් වැඩි? ඇක්ටිව් කවුද ඉන්ඇක්ටිව් කවුද කියලා ඔන්න ඔය කරුණු කාරණා බලනවා. ඒ වගේම අපි තවදුරටත් බලාගෙන යනකොට බලනවා දෙන්නගම ජීවිතේ එකට ඉන්නේ නැහනේ. සමහරට රැකියාවකට යන්න වෙන්න පුළුවන්. සමහරට භාර්යාව ගෙදර ඉඳලා ස්වාමියා රැකියාවට යනවා. ඒතර දෙන්න දෙපැත්තට ගියාම එකිනෙකා කෙරෙහි ඇති වෙන්නේ ආදරණීය හැඟීමක්ද නැත්නම් වෛරී හැඟීමක්ද කියන කාරණේ බලනවා. එකිනෙකාට ද්වේෂ කරගන්නවාද කියලා බලනවා. ඒ වගේම තමයි අපි තවදුරටත් බලනවා කෙනෙක් දැකීමෙන් අනිකා වසඟයටපත් වෙනවාද වශී වෙනවාද නැද්ද කියන කරුණු කාරණා බලනවා. ඔන්න ඔය ආකාරයෙන් කරුණු කාරණා 20ක් බලනවා. ඉතින් ওই 20න් කවදාවත් 20ම ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ බොහෝ දුරට ඔකින් 15ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් උපරිම වශයෙන් ගැලපුණොත්. ඒ කියන්නේ 75%කට අඩු සංඛ්‍යාවක් තමයි ගැලපෙන්නේ. 85 90 පොරොන්දම් කවදාවත් ගැලපෙන්නේ නැහැ. හරිනේ. එතකොට ඔන්න ඔය කාරණේ එකක්. ඉතින් සමහර විට ඔය පොරොන්දම් ගැලපුණාම විතරක් හරියන්නේ නැහැ. ඊට අමතරව බලපාන තත්වයන් තියෙනවා. ග්‍රහයන්ගේ තත්වයන් තියෙනවා. ඉතින් අපි බලනවා ඔතනදී මර යෝග කියලා જાතියක් තියෙනවා. මර යෝගේ ස්ත්‍රී මර යෝගේ තියෙනවද පුරුෂ මර යෝගේ තියෙනවද? අන්න ওই කරුණු කාරණා බලනවා. ඊළඟට වඳ දෝෂ තියෙනවාද කියලා බලනවා. ඒ කියන්නේ දරුවන් ලැබීමට භාග්යක් තියෙනවාද කියලා බලනවා. ඊළඟට සර්ප සාප යෝගය තියෙනවාද? අන්න ඒ දේවල් බලනවා. ඒ කියන්නේ දරුවන් ගබ්සා වෙනවද? දරුවන් පිළිසිඳ ගන්නවද? පිළිසිඳ ගත්ත දරුවන් නිරෝගීව උප්පත්තිය ලබනවද? උප්පත්තිය ලැබුවොත් ආයුෂ තියෙනවද? දරුවන්ගෙන් ඵල ප්‍රයෝජන තියෙනවද? ඔන්න ඔය කරුණු කාරණා බලනවා. ඊළඟට තව බලනවා කඩහන්දි දෝෂය කියලා. කඩහන්දි දෝෂය කියන්නේ එකම කාලයේ එකම ග්‍රහයාගේ මහ දසාවක් අතුරු දසාවක් ලබනවාද? ඔන්න ඔය වගේ දේවල් බලනවා. ඊට අමතරව බලනවා කර්ම ගුරු කියලා කාරණයක් තියෙනවා. කර්ම ගුරු කියන්නේ කාටට ජීවිතය අවුරුදු 12කට සැරයක් ජීවිතේ ගෘහ ජීවිතයේ සැපත හිමි කරන තත්වයක් ඇති වෙනවා. ගෘහ ජීවිතය අප්‍රසන්න කරන පොඩි කෙටි කාල සීමාවක් ඇති වෙනවා. ඔන්න ඔය දෝෂ තියෙනවාද කියලා බලනවා. ඉතින් ඔන්න ඔය ඕවා එක පදනම් කරගෙන තමයි අපි විවාහයක් හොඳද නරකද කියලා තීරණය කරන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනි අද විද්‍යාව දිනුයි තාක්ෂණිකය දිනුයි ඒ වගේම ඔබට ඕන තරම් ඇප් තියෙනවා. ඇප් බලලා ඔබට පොරොන්දම් බලා ගන්නට පුළුවන්. හැබැයි විවාහ දෝෂ තියෙනවාද? වෛවද්‍ය දෝෂය තියෙනවාද? තුන්කුණු දොල් දෝෂය තියෙනවාද? විසකන්‍යා යෝගය තියෙනවාද? කුජ බහුම දෝෂය තියෙනවාද? ශනි මංගල යෝගය තියෙනවාද? ඒ වගේම අනෙකුත් වද දෝෂ තියෙනවාද කියන කරුණු කාරණා දක්ෂ ජ්‍යොතිෂඥයෙක් ලවා බලන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඊට අමතරව ඔය ගැලපුණත් තව දේවල් තියෙනවා. හදිසි අනතුරක් වීමට සම්භාවිතාවක් තියෙනවද? ඒ වගේ නරක කාලයක් තියෙනවද? ඒ වගේම හිරේ විලංගුවේ වැටෙන යෝග තියෙනවද? ඔන්න ඔය කරුණු කාරණා බලලා තමයි අපි මේ විවාහයක් හොඳද නරකද කියලා තීරණය කරන්නේ. ඉතින් ඔබට දැන් කරුණු කාරණා පැහැදිලි වෙනවා ඇති. හොඳට මතක තියාගන්න ඕනේ පොරොන්දම් වලට විතරක් බෑ විවාහ ජීවිතය යහපත්ද අයහපත්ද කියලා තීරණය කරන්න. පොරොන්දම් වලට අමතරව බලපාන වෙනත් කරුණු කාරණාද තියෙනවා. ඉතින් ඔන්න ඔය කරුණු කාරණා සොයලා බලලා ඕවට අවශ්‍ය ප්‍රතිකර්ම කියලා දීලා
යහපත් විවාහයකට අවශ්‍ය මම්පෙත් විවර කර දීම තමයි ජ්‍යොතිෂවේදියෙකුගේ වගකීම. ඉතින් ඔබත් ඔබගේ ජීවිතය විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට මෙන්න මේ ටික කරලා බලන්න. හරි. එහෙමනම් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, මං බලන්නම් ඔබට උත්තරයක් දෙන්න. ඒ වගේම ඔබ මේ ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබට යහපතක් වේවා. ඔබගේ විවාහ ජීවිතය සර්වපකාරයෙන් සාර්ථක වේවා. සියලු ග්‍රහ දොස් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. තෙරුවන් සරණයි.